සුබ දවසක් කියලා පිළිගන්න ඔයාලා හැමෝම. අදත් ඔයාලා එකතුලා ඉන්නේ ටෙක්නික් මලියා YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. අද අපි කතා කරන්න යන්නේ අපිට ඕන WhatsApp group එකක් හොයාගෙන විනාඩි 5කින් ඒකට join වෙන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ යාළුවනේ ඔයාලා හිතන්නකෝ දැන් ඔයාලට ඕනේ මොකක් හරි news ගැන දැනගන්න. එහෙම නැත්නම් වාහන ගැන දැනගන්න. ඉතින් යාළුවනේ මෙන්න මේ වගේ ඕනම දෙයක් ගැන දැනගන්න WhatsApp group තියෙනවා. ඉතින් අන්න ඒ වගේ group හොයාගෙන ඒවට join වෙන්නේ කොහොමද කියලා තමයි මම අද කියලා දෙන්න යන්නේ. ඉතින් යාළුවනේ වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට ගිහිල්ලාම බලමු මේ වැඩේ කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයා මගේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඉතින් යාළුවනේ මේ වැඩේ කරගන්න නම් ඉස්සෙල්ලාම ඔයාලගේ ෆෝන් එකේ තියෙන Chrome browser එක ඕපන් කරගෙන ඉන්න. ඉතින් යාළුවනේ මේ විදිහට Chrome browser එක ඕපන් කරගත්තාම ඔයාලා මෙන්න මේ search bar එකේ search කරගන්න ඕනේ ශ්‍රී ලංකා WhatsApp group link කියලා. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට ශ්‍රී ලංකා WhatsApp group link කියලා ඔයාලා මෙන්න මෙතන type කරගන්න. ඉතින් යාළුවනේ මේ විදිහට type කරගෙන ඉරුණාම ඔයාලා මේක search කරගන්න. ඊට පස්සේ ඔයාලට පේන ඇති මෙන්න මෙතන ආව පළවෙනියටම link එක. ඉතින් මෙන්න මේ link එක උඩ ඔයාලා එකපාරක් touch කරගන්න. ඊට පස්සේ ඔයාලට පේන ඇති මෙන්න මේ වගේ interface එකකට අපි ආවා. දැන් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට පල්ලෙහාට යන්න. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට පල්ලෙහාට යද්දිත් ඔයාලට පේන්න තියෙනවා අද දවසේ හදපු group. ඒ කියන්නේ අලුතෙන්ම හදපු WhatsApp group. ඉතින් ඔයාලා මෙතනින් බලන්න ඔයාලට ඕන group එක තියෙනවද කියලා. ඉතින් යාළුවනේ මෙතන ඔයාලට හරියන group එකක් තිබ්බේ නැත්නම් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට පල්ලෙහාට යන්න. ඊට පස්සේ ඔයාලට පේන ඇති මෙන්න මෙතන තියෙනවා any category කියලා. ඉතින් මෙන්න මේක උඩ එකපාරක් touch කරගන්න. ඊට පස්සේ යාළුවනේ ඔයාලට join වෙන්න ඕන group එකේ category එක මෙන්න මෙතනින් තෝරගන්න තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලා group එකට join ඕන film group එකකට නැත්නම් සින්දු දාන group එකකටද ඉතින් මෙන්න මේ වගේ ඕන category එක මෙන්න මෙතනින් select කරගන්න තියෙන්නේ. ඉතින් මම දැන් ඔයාලට එක category එකක් select කරගෙන පෙන්නන්න. ඉතින් මම දැන් join වෙන්න යන්නේ මේ film දාන film animation දාන group එකකට. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ film animation කියන තැන එකපාරක් touch කරගන්න එක. ඉතින් ඔයාලට පේන ඇති මෙන්න මෙතන තියෙනවා film and animation කියලා. ඉතින් මෙන්න මේක උඩ මම දැන් එකපාරක් touch කරගන්නවා. ඊට පස්සේ ඔයාලට පේන ඇති මෙන්න මෙතන තියෙනවා any country කියලා. ඒ කියන්නේ මේකෙන් අහන්නේ අපිට මේ join වෙන්න ඕනේ මොන රටේ තියෙන group එකකටද කියලා. ඉතින් දැන් අපි ශ්‍රී ලංකාවේ group එකකට join වෙන්න යන්නේ. ඉතින් අන්න අපි මෙන්න මෙතනින් ශ්‍රී ලංකා කියලා තෝරගමු. ඉතින් ඔයාලට පේන ඇති දැන් මෙන්න මෙතන ශ්‍රී ලංකා කියලා තියෙනවා. ඉතින් මම දැන් මෙන්න මේක උඩ එකපාරක් touch කරගන්නවා. ඊට පස්සේ ඔයාලට පේන ඇති මෙන්න මෙතන තියෙනවා any language කියලා. ඉතින් යාළුවනේ මෙතනදී ඔයාලට අහන්නේ මොන භාෂාවේ group එකකටද ඔයාලට join වෙන්න ඕනේ කියලා. ඉතින් යාළුවනේ මම දැන් මෙන්න මෙතනින් සිංහල කියලා select කරගන්නවා. ඊට පස්සේ ඔයාලට පේන ඇති මෙන්න මෙතන තියෙනවා find group කියලා. ඉතින් යාළුවනේ දැන් මෙන්න මේ find group කියන එක උඩ එකපාරක් touch කරගන්න. ඊට පස්සේ ඔයාලට පේන ඇති අපි මෙන්න මේ වගේ interface එකකට ආවා. ඉතින් යාළුවනේ දැන් ඔයාලා මෙන්න මේ විදිහට පල්ලෙහාට යන්න. ඊට පස්සේ පේනවා ඔයාලට අර අපි select කරගත්ත category වලට අදාළ group ටික මෙන්න මෙතන තියෙනවා. ඉතින් යාළුවනේ ඔයාලට කැමති group එකක් මෙන්න මෙතනින් select කරගන්න තියෙන්නේ. ඉතින් දැන් මම ඔයාලට group එකකට join වෙලා පෙන්නන්න. ඉතින් දැන් ඔයාලට පේන ඇති මෙන්න මෙතන තියෙනවා join group කියලා. ඉතින් යාළුවනේ දැන් ඔයාලා මෙන්න මේ join group කියන එක උඩ එකපාරක් touch කරගන්න. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට join group කියන එක උඩ එකපාරක් touch කරගත්තාම මෙන්න මේ වගේ interface එකකට අපි එනවා. ඉතින් දැන් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට පල්ලෙහාට යන්න. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට පල්ලෙහාට ගියාම ඔයාලට පේන ඇති මෙන්න මෙතන තියෙනවා join group now කියලා. ඉතින් මෙන්න මේ join group now කියන එක උඩ එකපාරක් touch කරගන්න. ඊට පස්සේ යාළුවනේ මෙන්න මේ විදිහට load වෙලා එන්නේ අපේ WhatsApp account එකට. ඉතින් දැන් ඔයාලට පේන ඇති මෙන්න මේ විදිහට login කියලා වැටිලා මෙන්න මෙතන තියෙනවා join group කියලා. ඉතින් යාළුවනේ මෙන්න මේ join group කියන එක උඩ දැන් ඔයාලා එකපාරක් touch කරගන්න. ඉතින් මේක උඩ touch කරගත්තාම ඔයාලට පේනවා ඇති අපි මෙන්න මේ group එකට join වුණා. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට තමයි අපිට අවශ්‍ය වෙන group වලට අපි join වෙන්නේ. ඉතින් මම දැන් ඔයාලට පෙන්නන්නම් මෙන්න මේ group එක ඇතුළට ගිහිල්ලා අපි join වෙලා ඉන්නේ කියලා. ඉතින් දැන් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේකෙන් back වෙලා මෙන්න මේ group එක උඩ එකපාරක් touch කරගන්න.
ඊට පස්සේ ඔයාලට පේන ඇති මෙන්න මේ විදිහට අපි දැන් මෙන්න මේ ෆිල්ම් ඇන්ඩ් ඇනිමේෂන් දාන ගෲප් එකකට ජොයින් වෙලා තියෙන්නේ. ඉතින් යාළුවනේ මම දැන් ඔයාලට තවත් ගෲප් එකකට ජොයින් වෙලා පෙන්නන්න. එතකොට ඔයාලට මේක ගැන පොඩ්ඩක් තේරෙයි. ඉතින් දැන් ඔයාලට කරන්න තියෙන්නේ මේකෙන් ආයෙමත් බැක් වෙලා අර අපි ඉස්සල්ලාම ගිය Chrome browser එකේ WhatsApp group link තිබ්බේ ආන්ගේ එතනට යන එක. ඉතින් මෙන්න මේ විදිහට බැක් වුණාම අපි එන්නේ අර අපි ඉස්සල්ලා හිටපු WhatsApp group link තියෙන තැනට. ඉතින් යාළුවනේ මම දැන් ඔයාලට පෙන්නන්නම් වෙනත් කැටගරි එකකින් WhatsApp group එකකට ජොයින් වෙලා. ඉතින් ඔයාලට පේන ඇති මෙන්න මේ විදිහට ෆිල්ම් group ටික තියෙනවා. ඊට පස්සේ ඔයාලට පේන ඇති මෙන්න මෙතන අර අපි කැටගරි එක තියෙන්නේ. මෙන්න මේ කැටගරි එක උඩ එකපාරට ටච් කරගෙන දැන් ආයේ අපි වෙන කැටගරි එකක් තෝරගෙන බලමු. ඉතින් මෙන්න මේ විදිහට පල්ලෙහා උඩට යද්දි ඔයාලට පේන ඇති තියෙනවා ආර්ට් ඩිසයින් ෆොටෝග්‍රැෆි කියලා. ඉතින් මෙන්න මේක උඩ මම දැන් එකපාරට ටච් කරගන්නවා. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට මේක උඩ ටච් කරගත්තාම ඔයාලට පේන ඇති මෙන්න මෙතන තියෙනවා ෆයින් ගෲප් කියලා. ඉතින් ඔයාලා මෙන්න මේ ෆයින් ගෲප් කියන එක උඩ එකපාරට ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලට පේන ඇති පල්ලෙහාට යද්දි ඒ ආර්ට් ඩිසයින් ඇන්ඩ් ෆොටෝග්‍රැෆි කියන එකට අදාළ ගෲප් මෙන්න මෙතන තියෙනවා. ඉතින් දැන් ඔයාලට කරන්න තියෙන්නේ අර කලින් ගෲප් වලට ජොයින් වුණා වගේම මෙන්න මෙතන ඔයාලට පේන ඇති තියෙනවා ජොයින් ගෲප් කියලා. ඉතින් යාළුවනේ මෙන්න මේ ජොයින් ගෲප් කියන එක උඩ ඔයාලා එකපාරක් ටච් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට පේනවා ඇති පල්ලෙහාට යද්දි තියෙනවා join group now කියලා. ඉතින් යාළුවනේ මෙන්න මේ join group now කියන එක උඩත් ඔයාලා එකපාරට ටච් කරගන්න. ඊට පස්සේ යාළුවනේ එන්නේ මෙන්න මේ වගේ තැනකට. ඉතින් යාළුවනේ මේ group එකට join වෙන්න නම් අපිට request එකක් යවන්න වෙනවා. ඒ කියන්නේ යාළුවනේ අපි මේ request එක යවුවාම මේ group එකේ admin අපිව join කරගන්න කැමති නම් විතරයි join කරගන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ request යවන්න නැති group මෙන්න මෙතනින් හොයාගෙන ඒ group වලට join වෙන්න. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට තමයි අපිට අවශ්‍ය වෙන ඕනම group එකකට විනාඩි 5ක් ඇතුළත join වෙන්නේ. ඉතින් යාළුවනේ අද වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන්ම like එකක් දාලා අනිවාර්යයෙන්ම comment එකකුත් දාන්න. ඒ වගේම තමයි මේ වගේ තවත් වීඩියෝ බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම මගේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න.